අයියෝ යානේ මොකක් හරි වැදුනා. මං හිතන්නේ ශක්ති බෝල ටිකට මොකක් හරි වුණා. ගෝලෝ ඔයා ඉක්මනට ගිහින් බලන්න මොකක්ද උනේ කියලා. ස්ටීපී වාට මාව ඇහෙනවද? මට උදව් කරන්න. අයියෝ ගෝලෝ වර්ග කිරීම වැරදි. අනතුරු ඇඟවීමයි. ශක්ති බෝල වර්ග කිරීම වැරදි. අයියෝ යානේ මොකක් හරි වැදුනා. මං හිතන්නේ ශක්ති බෝල ටිකට මොකක් හරි වුණා. ගෝලෝ ඔයා ඉක්මනට ගිහින් බලන්න මොකක්ද උනේ කියලා. අයියෝ ශක්ති බෝල ඔක්කොම ගැලවිලා බිම වැටිලා. දැන් මම මේවා කොහොමද හදන්නේ? කමක් නැහැ. මම උත්සාහ කරලා බලනවා. මේක මෙතනට. මේක මෙතනට. මේ ටික මෙතනට දානවා. එතකොට ඉතිරි ටික මේ විදියට සවි කරලා බලනවා. හරි. දැන් හරි. ශක්ති බෝල ටික ඔක්කොම සවි කරා. අනතුරු ඇඟවීමයි. ශක්ති බෝල වර්ග කිරීම වැරදි. යානය පාලනය කළ නොහැක. අයියෝ ගෝලෝ මොකක්ද ඔයා කරන්නේ? වැඩි වෙලාවක් නෑ අපිට. වර්ග කිරීම වැරදි. ඇයි? අයියෝ දැන් මම මොකද කරන්නේ? ස්ටීපී වාට මාව ඇහෙනවද? මට උදව් කරන්න. මං කොහොමද මේක කරන්න ඕනේ? ඔව් ගෝලෝ මට ඔයා හොඳින් ඇහෙනවා. ඔයා ශක්ති බෝල ටික වර්ග කරන්න ඕනේ. අයියෝ සීපී මට ඔයාව ඇහෙන්න තිව ගියා. දැන් මම කොහොමද මේක කරන්නේ? සීපී කිව්වේ වර්ග කරන්න කියලා. බලමු මොකක්ද මෙතන තියෙන ප්‍රශ්නේ. හැම බෝලයක්ම එකම ප්‍රමාණය. හැඩයත් එක වගේ. සවි කිරීම සාර්ථකයි. ඔබ නිවැරදිව වර්ණ අණුව වර්ග කළා. යානයේ පාලනය ලබා දී ඇත. යස් සීපී ඔයාට ඇහෙනවද? අපි ඒක කළා. අපි යානය බේරගත්තා. ඔව් ගෝලෝ මට දැන් ඔයාව හොඳට ඇහෙනවා. හැබැයි ඒක කරේ ඔයා ගෝලෝ. ඇත්තටම නියමයි ගෝලෝ. යානය දැන් ආරක්ෂිතයි. ඔයා කොහොමද නිවැරදි ක්‍රමය හඳුනාගත්තේ? සීපී මට මුලින් ටිකක් පැටලුණා. හැබැයි පස්සේ මම තේරුම් ගත්තා මේ බෝලවල හැඩය සහ ප්‍රමාණය එකම වගේ වුණාට පාට වෙනස් කියලා. ඉතින් මම මේ හැම බෝලයක්ම වෙන් කරේ ඒ වගේ පාට අනුව. එකම පාට ශක්ති බෝල එක ගොඩකට දැම්මා. අපූර්වයි ගෝලෝ. ඔයාද සුපිරි වැඩක් කරේ. බලන්න ගෝලෝ. අපි අපේ ගමනාන්තයට ළඟා වෙලා. අර තියෙන කෙප්ලර් ග්‍රහලෝකය. ෂා හරිම අපූරුයි. ඒක හරියට නිල් පාට මැණිකක් වගේ ලස්සනට තිලිසෙනවා.